Oh, good morning. මමද ගෞමද? ගෞමද? wow අනේ thank you so much. ඔයා තමයි අද මං ඉස්සෙල්ලම ලස්සනයි කියලා කිව්ව කෙනා. ඔව් අනේ මේ ලස්සනයිද? මේ ගෞම ඊයේ තමයි අපේ අම්මා මහගෙන ආවේ. ඔව් අනේ. මේ ඔයත් මං කියන්නේද? මම නම් සාමාන්‍ය ගෞම මේ සතියකට දෙක තුනක් ගන්නවමයි නැත්තම් අහලා ගන්නවමයි. ඔයත් මේ අම්මට කියලා ගෞමක් මහගෙන මේ ලබන සතිය ඔෆිස් එකකට එන්න ඕන. ඕවනේ මේ ලස්සනයි නේද? ඒ කියන්නේ නිෂා මේ මං හැමදාම අර මේ කලිසම් ඇඳලා මෙහෙම ගවුම් ඇඳලා හැඩයි නේද? ඒ කියන්නේ මේ පින්ක් මේ කලර් එකනේ මේක. මේක මගේ ස්කින් එකට මේ ස්කින් ටයිප් එකට හොඳට මැච් වෙනවා නේද? ඔයා තමයි ඔෆිස් එකේ පළවෙනියටම මම ලස්සනයි කියලා කිව්වේ. ඉතින් මේ අනිත් අයත් කියයි නේද ලස්සනයි කියලා? නේද? අනිවාර්යෙන් කියයි නේද? ඔව්. මේ බලන්නකෝ. හැබැයි එක අවුලක් තියෙනවා නිෂා මේ මගේ මේ ගවුමට මැච් වෙන බෑග් එක නැහැ. ඒකයි අවුල. පින්ක් කලර් බෑග් එකක් තිබුණා ගෙදර. ඒක චුට්ටක් මේ පරණයි. ඒ හින්දා මං ගෙනාවේ නැහැ. කියන අලුත් ගවුමට ලස්සන අලුත් බෑග් එකක්ම තියෙන්න ඉපේ නිෂා. නේද? ඔයත් ගවුමක් මහගන්නකෝ අනේ. ඔව් ඔයාට ගවුම් වල හැඩයි. ඒක ලස්සනයි ඉතින්. නිෂා ඔයා දන්නේ නැනේ සහන් අයියා මගේ බෝයිෆ්‍රෙන්ඩ් එයා නිෂා කවදාවත් කියලා නැහැ මම ලස්සනයි කියලා. ඔව් ඒ මං හිතන්නේ එයා මම ලස්සනයි කිව්වම එයා හිතයි මං ඒක ඔළුවට අගාරම් හරි ලොකු කමෙන් ඉදී කියලා නේද නිෂා. ඒ හින්දා වෙන්නේද එයා කියන්නේ මම ලස්සනයි කියලා. ඕවනේ දැන් එෆ්ආයි එකට කොච්චර කල් යනවද? ඒ තන කවදාවත් කියලා නෑ එයා මම ලස්සනයි කියලා. ඒ වුණාට ඉතින් එයා දවසක් මේ මං එයාගෙන් ඇහුවා මොකද මේ කියන්නේ නැත්තේ මම ලස්සනයි කියලා කවදාවත් කියලා නෑනේ කියලා. ඉතින් නිෂා එයා මට කියනවා මේ එහෙම කිව්වහම ඔයා හරි ආලි ඔළුවෙන් ඉන්නේ ඒකයි කියන්නේ නැත්තේ කියලා. එහෙම නොකියුවට ඉතින් මේ එයා මේ දන්නවා මම ගොඩක් ලස්සනයි කියලා. ඒ ලස්සන හින්දානේ ඉතින් එයා මාව තෝරගන්න නැත්තේ නේද බං? ඉතින් මේ ඔෆිස් එකේ වුණත් ඇත්තටම මේ ඇහැට කන්න පේන කෙල්ලෙක්ට කියලා ඉන්නේ බං. මේ අපි දින 3 දිනා විතරම නේද? ඒ අයකින් ඉතින් මම මෙහෙම ගවුමක් ගෙන්දාම ඇත්තටම මේ මාව ඉතරයට වඩා කැපිලා පේනවා නේද නිෂා? ඇත්තම මේ අද සර් උනත් කියයි මේ අද ලස්සනයි කියලා. ඔව් සර් සාමාන්‍ය ලස්සන ගෑල්ලම ලස්සනයි කියලා කියනවනේ නේද? මේ ඇත්තටම මේ රෙද්ද උනත් මාර ගණන් නිෂා. ඕකේන රෙදි මීටරේ රුපියල් 1000 ගණනක් වුණා. 1100 ගණනක් වගේ මං හිතන විදියට. ඉතින් මේ හොඳට පියාඩ් එක දාලා මේ හොහින්ද මේ හොඳට ගව්ව මේ හොඳට තියෙනවා ඉතින් මේ හොඳට ඇති නේද? ඒ කියන්නේ මේක මේ ඇඟට මාර සැහැල්ලුයි ඉතින්. ඒ හින්දා මේ ඔයත් මේ වගේ රෙද්දක්ම ගන්න. මේවා මේක තියෙන්නේ පොලේ නැහැ මේ මොන කඩේ දන්නවද? මොකක් හරි හොඳ ලොකු ෂොප් එකකින් තමයි අපේ අම්මා මේ රෙදි කෑල්ල ගත්තයි කියලා කිව්වේ. ඔයත් අනිවාර්යෙන් මේ වගේ ගවුමක් මහගෙන එන්නකෝ. මේ හැබැයි ඔයානම් එච්චර සුදු නැහැනේ කළු හින්දා මේ පාට වල මැච් වෙන එකක් නැහැ. නේද? ඔයාගේ මේ කලර් එකට මැච් වෙන පාටක් ගන්න ඉතින් නේද? මං ඉතින් සුදුයි මේ ලස්සනයි හින්දා ඉතින් මට මේ පාට මැච් වෙන්නේ. ඔයාගේ මේ ස්කින් කලර් එකට හරියන විදිහට පාටක් මැච් කරලා ඔයා ගන්න. හරිද? අනේ නිෂා මෙතන වත් එක මේ කියව ඉන්නවා. ඔෆිස් එකට මේ මම යන්නම් ඔෆිස් රූම් එකට නේද?